ඊළඟට ප්‍රශ්නයක් අහලා තිබුණා අරූප ධාන. අරූපාවචර ලෝක කියන්නේ මොනවද? රූපාවචර ලෝක. එතකොට අරූප ධාන වඩලා කෙනෙක් යම්කිසි කෙනෙක් අරූප ධාන වඩලා ඒ ධාන ඒ සමාපත්තියේම කෙනෙක් මරණයටපත් වුණොත් ඒ කෙනා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. තේරුණාද? එතකොට ඒක සාමාන්‍යයෙන් කාමයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවයක්. හොඳේ. එතකොට ඒක විස්තර කරන්න නම් ගොඩාක් වෙලා යනවා. දැන් වෙලාව මදි. ආශ්‍රව සහ අනුසය ගැන වෙන වශයෙන් පහදා දෙන්න. ආශ්‍රව කියලා කියන්නේ ආසව කියන වචනේ තේරුම තමයි ආසව කියන වචනේ තේරුමක් තියෙනවා පල් වෙනවා කියන එක. තේරුණාද? කෙනෙක් දැන් හිතන්නකෝ වතුර තියනවා කියලා. තැනක. හොඳේ. වතුර වලක තියනවා කියන්නකෝ. හෙල වෙන්නේ නැතුව කාලයක් තියෙනවා. වතුර ටිකට මොකද වෙන්නේ? වතුර පල් වෙනවා. නේ? ඒ පල් වෙන්න නම් කාලයක් තියෙනවානේ. ඒ වගේ තමයි මේ අපේ හිතේ තියෙනවා කාලයක් තිස්සේ අපි පුරුදු කරගෙන ඇවිල්ලා මේ හිතට බද්ධ වෙලා තියෙන අකුසල් ටික. තේරුණාද? ඒවට කියනවා අකුසල් ස්වභාව ටිකක් තියෙනවා. ඒවා හැම කෙනා තුළම පොදුවේ තියෙන දේවල්. තේරුණාද? ඒවට කියන්නේ මොනවද? කාමාසව. නේ? කාමාසව කියන්නේ කාමයට තියෙන බැඳීමට තියෙන ඒක හැම කෙනාගේම තුල තියෙනවා. නේ? භව ආසව පැවැත්මට තියෙන බැඳීම. අවිජ්ජාසව අවිද්‍යාවෙත් එක්ක තියෙන මේ අකුසල් ටික. ඒ දේවල් ඔක්කොම මේ පළපදියම් වෙලා නැද්ද අපේ හිතවල? කාලයක් තිස්සේ. ඒකට කියනවා ආසව. ඒවා පැසව පල් වෙවි තියෙනවා. තමයි ආශ්‍රව. අනුසය කියලා කියන්නේ ඕකෙම සියුම් කොටස් ටිකට. නේ? ගහක් ගත්තොත් එහෙම ගහක මුලක් ගත්තා කියන්නේ. තේරෙනවද? ගහක් කපලා ගහ කඳෙන් වෙන් කරොත් ගහ ආපහු වැඩෙනවනේ. ඇයි මුල් තියෙන නිසා. මුලුත් අයින් කරනවා. හොඳේ? තියෙන ලොකු මුල් ටික අයින් කරනවා. හැබැයි පොඩි මුලකින් ආයෙ ගහක් එන්න බෑද? පුළුවන්. තේරුණාද? එහෙනම් ගහක් සම්පූර්ණයෙන්ම අයින් කරන්න මොකද කරන්න ඕනේ? අර චූටි මුල් ටිකත් අයින් වෙන්න ඕනේ. තේරුණාද? ඒ වගේ තමයි මේ අනුසය ධර්ම තියෙනවා. අපේ හිතේ තියෙන සියුම් කෙලෙස් ධර්ම. ඒ දේවලුත් අයින් වෙන්න ඕනේ කෙනෙක් සම්පූර්ණයෙන්ම නිවන සාක්ෂාත් කරන්න නම්, සම්පූර්ණයෙන්ම නිදහස ලබන්න නම්. තේරුණාද? එතකොට ඒකට කියනවා අනුසය කියලා.